සොලිකුණාට තුනකට එකවර මුහුණ දුන් ආසියානු කලාපයේ අනාගතය අවදානම් විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර කාලගුණ සහ දේශගුණික විද්‍යාඥයන් රොයිටර් පුවත් සේවයට කියා සිටි ගත වූ දිනවල කලාපයේ වෙත බලපෑ හානිකර අපදාත් තත්වයන් කලාපයේ ස්වභාවික ව්‍යසනයන්හි අවසානය නොවිය හැකි බවයි. ආග්නික ආසියාව මුල් කරගත් සමස්ත ආසියානු කලාපය දේශගුණික විපර්යාසවලට වඩාත්ම ගොදුරු විය හැකි ප්‍රදේශවලින් එකක් බවද විද්‍යාඥයන් හෙළි කර තිබෙනවා. පිලිපීනයේ ටයිෆුන් කොටෝ සහ මලක්කා සමුද්‍ර සංධියේ අසාමාන්‍ය ලෙස නිර්මාණය වූ සෙන්යාර් සුලිකුණාටුව මෙන්ම ලංකාවට බලපෑ දිට්වා සුලිකුණාටුවද මේ දක්වා දුර්ලභ මට්ටමේ තත්ත්වයන් ලෙස සලකනු ලැබූ බවයි ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස මෙවන් අවදානම් සඳහා ආසියාතික කලාපය නිරන්තරයෙන් සූදානමින් සිටිය යුතු බවයි දැනුම් දී ඇත්තේ. මෙහිදී ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව ඇතුළත් අග්නිදිග ආසියාව වඩාත් ඍජු මට්ටමේ තර්ජනයකට ලක්වනු ඇතැයිද අනාවරණ කර තිබෙනවා. ගත වූ දිනවල ආසියාවේ රාජ්‍යයන් ගණනාවක මාරාන්තික ගංවතුර සහ නායාම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති බවයි ප්‍රකාශ කළේ. ගත වූ මාසයේදී සතියක් තුළ පිලිපීනය වෙත වඩාත් හානිකර ප්‍රචණ්ඩ මට්ටමේ සුලිකුණාටු දෙකක් බලපා පැවති අතර මෙහිදී පුද්ගලයන් සිය ගණනක් මරණයට පත්ව තිබුණා. එහිදී තවත් පුද්ගලයන් මිලියන 1.4ක් ඍජු මට්ටමේ පීඩාවන්ට ලක්ව පැවති බවයි අනාවරණ කළේ. වසරේ ගත වූ ගිම්හාන සමය තුළ ආසියානු කලාපයේ උෂ්ණත්වය වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබුණා. මේ ආසියානු කලාපයේ අනාගතය පිළිබඳ අනතුරුදායක සංඥාවක් විය හැකි බවයි දේශගුණ විද්‍යාඥ මැක්සිමිලියානෝ හෙරේරා ප්‍රකාශ කළේ. අධික වර්ෂාපතන හේතුවෙන් ආසියාව පුරා ගංවතුර සහ නායාම් හටගෙන ඇති අතර මෙවගින් මෑත ඉතිහාසයේ සිදු නොවූ ආකාරයේ දැවැන්ත හානියක්ද සිදුව ඇතැයි දැනුම් දී තිබෙනවා. මෙහිදී ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව සහ මැලේසියාව මෙහි හානි අධිකම රටවල් අතරටයි නම් කර තිබුණේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න බලක්කා සමුද්‍ර සංධියේ දුර්ලභ නිවර්තන කුණාටුවක් හට ගැනීමෙන් වඩාත් විනාශකාරී තත්ත්වයන් වතු කර තිබුණා. මේ සමග ලංකාවට හානි සිදු කළ දිට්වා සුලිකුණාටුව මේ වන විට ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට පහර දෙමින් සිටින බවයි ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට තද වැසි ඇදහැලමින් පවතින අතර චෙන්නයි ගුවන් තොටුපළේ ගුවන් ගමන් රැසක්ම අවලංගු කර ඇතැයිද වාර්තා කර තිබෙනවා. මෙම අසාමාන්‍ය මට්ටමේ ආන්තික කාලගුණ තත්ත්වයන් සමග ඉන්දුනීසියාවේ පුද්ගල මරණ 303ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාව තුළ පුද්ගල මරණ සංඛ්‍යාව 200ක් ඉක්මවා තිබෙනවා. මේ දක්වා තායිලන්තයේ පුද්ගලයන් 162 දෙනෙකු මරණයට පත්ව මැලේසියාවේ පුද්ගල මරණ දෙකක්ද වාර්තා කර ඇති බවයි නිවේදනය කළේ. මේ අතර සෙන්යාර් සුලිකුණාටුව සමග බරපතල මට්ටමේ හානි සිදු වූ සුමාත්‍රා කලාපයේ වෙත ළඟාවීමට තවමත් අසීරු තත්වයක් පවතින බව දැනුම් දී තිබෙනවා. මේ දක්වා කලාපයේ පුද්ගලයන් 279 දෙනෙකු අතුරුදන්ව සිටින අතර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගොඩබිමින් ගමන් කිරීම අසීරු බවයි වාර්තා කළේ. වැසි වනාන්තර ක්‍රියාකාරී ගිනිකඳු සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඔරංගොටන් සඳහා ප්‍රසිද්ධ දූපතට හෙලිකොප්ටර් යානා මගින් පමණක් සැපයුම් ලබා දෙන බවද වාර්තා කර තිබෙනවා. මෙම සුලිකුණාටු සමග හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් මිලියන 3.5ක් පීඩාවට පත්ව ඇති බවයි තායිලන්ත රජයේ ප්‍රකාශක සිරිපොන් අන්කස් කොල්කියාට් සඳහන් කළේ. මේ සමග ආසියාවට බලපෑ අසාමාන්‍ය මට්ටමේ ත්‍රිත්ව සුලිකුණාටු සමග ආසියාවේ ආර්ථික වර්ධනයට බරපතල බාධාවක් මතුවිය හැකි බවද පෙන්වා දී තිබෙනවා. මෙහිදී සිදුව ඇති බරපතල දේපළ සහ යටිතල පහසුකම් විනාශ වීම සහ වඩාත් දැවැන්ත වගා විනාශයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවයේද අවධානමකට ලක්වනු ඇති බවයි පෙන්වා දී ඇත්තේ. මේ සැලසුම් සහගතව වළක්වා ගත යුතු අභියෝගයක් ලෙසද නම් කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.